හොඳයි. මේ විදිහකදී සාකච්ඡා කරලා බලමු කොහොමද ඔයා රීටේල් මෝඩ් එක පාවිච්චි කරලා නැත්නම් භාවිතා කරලා ඔයාගේ සිස්ටම් එකට බිලක් එන්ටර් කරන්න කියන කාරණාව සම්බන්ධව. ඒකෙදි අර වගේම හෝම් එකට තමයි යන්න ඕන. මොකද ඔයාගේ බිලින් සිස්ටම්ස් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙලා තියෙන හෝම් සෙක්ෂන් එක නිසා ඔයාලා යන්න ඕන මෙන්න මේ රීටේල් ඔප්ෂන් එකට. රීටේල් ඔප්ෂන් එකට ගියන් පස්සේදී ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ නැවිගේෂන්ස් බටන් තුනක්. මෙතන බැක් බටන් එක, හෝම් බටන් එක, මෙතන ඩේට් එක, කැෂියර් වගේ දේවල් බලා ගන්න පුළුවන්. වම් පැත්තෙන් ඔයාට අයිටම්ස් ඇඩ් කරන්න පුළුවන්. දකුණු පැත්තේ බිල් කරපු අයිටම්ස් ටික පල්ලෙහාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතෙන් ඔයාට අයිටම් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා අයිටම් එකක් සිලෙක්ට් කරන් පස්සේදී ඔයාට ඒ සිලෙක්ට් කරගත්ත අයිටම්ස් ටික දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්. මේ මොඩ් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට ටටක් ගාලා ෆාස්ට්ලි ඔයාගේ ප්‍රොඩක්ට් ටික බිලින් සයිඩ් එකට ඇඩ් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් ඔයාට අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන ඩිලීට් බටන් එක පාවිච්චි කරලා ඔයාට ඒක රිමූව් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාට ඊළඟ ඔප්ෂන් එකක් තව ඔන්න මෙතනින් ඔයා ස්කෑන් කර ගමන්ම මේ අයිටම් එක ටක් ගාලා වගේ බිලින් අයිටම්ස් වලට ඇඩ් වෙනවා. මේක තමයි මේ මොඩ් එකේ තියෙන විශේෂත්වය. එතකොට මේ මොඩ් එක අර මම කලින් කිව්වා වගේ මේක හදලා තියෙන ෆාස්ට් සෙලින් මොඩ් එකක් නිසා ඔයාට මේ මොඩ් එකේදී ඩිස්කවුන්ට් amount change කරන්න ඒ වගේ හැකියාව ඔයාට නැහැ. ඔයාට මේ වගේ ෆීචර් එකක් අවශ්‍ය වෙනාට ඔයාට සේල් මොඩ් එක වගේ ඔප්ෂන් එකක් ඔයාට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එතෙන්ට ආවන් පස්සේදී ඔයාට මෙතන සබ් ටෝටල් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාට මෙතනින් ඇඩ් කරන්න පුළුවන් ඔයාගේ සර්විස් charge එක, හරි කමිෂන් එක, හරි වගේ ඔයාගේ තියෙන percentage amount එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාට ඇඩ් කරන්න පුළුවන් ඔයාගේ payment type එක කොහොමද මේක ගෙවන්නේ කියන එක. කෑෂ්ද කාඩ්ද වගේ පේමන්ට් ඔප්ෂන්ස් ඔයාට ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේදී ඔයාගේ කස්ටමර්ව මෙතනින් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා ඔයාට අවශ්‍ය නම්. නැත්නම් මේ වගේ රැන්ඩම් තියන්න පුළුවන්. අපි කිව්ව මාට එවෙලෙම කස්ටමර් කෙනෙක් ඔයාට එන්ටර් කරන්න ඕන කියලා. අන්න එහෙනම් ඔයාට පුළුවන් කස්ටමර්ගේ නම්මයි මොබයිල් නම් එකයි මෙන්න මෙතෙන්ට එන්ටර් කරන්න. මෙන්න මේ කස්ටමර් පේජ් කියන තැනට ඔයා දාන්න ඕන ඔයාගේ කස්ටමර් මේ අදාළ බිල් එකට එයා ගෙවපු ගාණ. උදාහරණයක් විදිහට අපි කියමුකෝ 1050ක් දුන්නා කියලා. අන්න ඒ වගේ වෙලාවට ඔයාට එක්ස්චේන්ජ් එක විදිහට නැත්නම් බැලන්ස් එක විදිහට ඔයා කීයක් කස්ටමර්ට දෙන්න ඕනි කියලා මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කරන්නේ ඔයා ප්‍රොසීඩ් බටන් එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාට කීබෝඩ් එකේ ඉන්සර්ට් කියලා කී එකක් තියෙනවා. අන්න ඉන්සර්ට් කියලා කී එක එවුවනම් ඔයාට මේ ප්‍රොඩක්ට්ස් ටික ඔයාගේ බිල් එකට කස්ටමර් කම්ප්ලීට් කරන තැනට යවන්න පුළුවන්කම තියෙනවා. මෙතන බිල් නම්බර් එක බලා ගන්න පුළුවන්. රෙෆරන්ස් නම්බර් එකක් ඒ කියන්නේ මේක කැෂියර් කවුද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟ මෙතන ඩේට් එක. ඊළඟ මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් අයිටම් එක, ප්‍රයිස් එක, ඒකේ ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා ඒවා. ඒ වගේ ඔප්ෂන්ස් වලට බලා ගන්න පුළුවන්. මේකේ සබ් ටෝටල් එක, කොච්චර ප්‍රොෆිට් එකක් නැත්නම් ඩිස්කවුන්ට් එකක් ආවද, සර්විස් චාර්ජස් ඉන්ක්ලූඩ් තියෙනවා ඒවා. ටෝටල් එක කොච්චර කස්ටමර් ගෙවලද වගේ ඔප්ෂන්ස් විදියට ඔයාට මේ ටික බලා ගන්න පුළුවන්. අපේ තියෙන විශේෂත්වය තමයි ඔයාට මේ බිල් එක ඔයාට කැමති විදියට ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඔයාට අපිට ඒක දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙන විදියට අපේ ඩෙවලොප්මන්ට් ටීම් කරා ඔයාගේ හිතේ තියෙන විදිහට ඔයාගේ බිල් එක කස්ටමයිස් කරගැනීමේ හැකියාව ඔයාට දැන් තියෙනවා. ඒක තමයි ඔයාට මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ. අපි ඉස්සරහදී බලමු තව මේකේ තියෙන සේල්ස් මෝඩ් වලදී ඔයා කොහොමද ඒකේ සේල් මෝඩ් එක පාවිච්චි කරන්නේ කියලා. ඊට පස්සේ ඔයාට මේක print කරගන්න ඕන නම් enter key එක ඔබලා ඔයාට මේක print කරගන්න පුළුවන්. නැත්නම් මෙතන print කියන බටන් එක ඔබලා ක්ලික් කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂත්වය තමයි ඔයාට මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා උනත් මේක යූස් කරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. මේකේ සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ඔයාට print එක කරගන්න පුළුවන් නිසා ඔයාට කොම් ලේසියෙන් arrange කරගන්න පුළුවන්කම තියෙනවා.